හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මම හිතන්නේ මාස 4කට පස්සේ අන්තිම වීඩියෝ එකක් දාලා තියෙන්නේ ජනවාරි 12 වෙනිදා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දාන්න ගොඩක් කල් ඉඳන් බලන් හිටියා. ඒත් බැරි වුණා. දැන් නම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දාන්න වෙන වීඩියෝ එකක්. මොකද මම හිතන්නේ මම මේ වීඩියෝ එක දාන්නේ 4 වෙනි පාර විතර මේ වගේ දේවල් කියලා account ban scene එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මම ඉස්සර ප්ලේ කරපු ඊබැච් තිබ්බ වගේ ලක්ෂ 32කින් වගේ ගෙනාවු account එක. ඒක තමයි මම හිතන්නේ ලෝකේ තියෙන හොඳම account එක. මොකද ඒකේ තියෙන දේවල් දැක්කම කොලැබොරේට් කරපු අවටාස් බෑස් එකේ කම්පැනිත් එක්ක මොඩිෆිකේෂන් කරපු ගන් ස්කින් කොච්චර දේවල් තිබ්බද. අන්න ඒ account එක මම හිතන්නේ පර්මනන්ට් බෑන්ඩ් හෝ ටෙම්පරරි බෑන්ඩ් වෙලා තියෙනවා. මම අයිතිකාරයෙක් කෙනාගෙන් ඇහුවම කිව්වේ පර්මනන්ට් බෑන්ඩ් කියලා. ඉතින් ඇත්තටම ඒ account එක ගැන කිව්වොත් මේ account එක මම නම් මාර විදියට මට පුළුවන් විදියට හොඳට හදාගෙන ආවා. ඒ කියන්නේ වටිනාකමක් තියන් හිටියා. ඒ account එක දැන් අන්තිමට ප්ලේ කරපු කෙනා ඇත්තටම account එක මම දැක්ක මාර ගොඩකට ප්ලේ කරන්න දීලා තිබ්බා. ආරංචියට ප්ලේ නොකරපු කෙනෙක් නේද account එකේ. ඒතර account එකේ තිබ්බ ඇත්තටම වටිනාකමක් account එකේ වටිනාකමක් නැත්තරම නැති වුණා. හැමෝම කතා වුණා ඒ ගැන. ආයි කියනෝනේ මොකද්ද මම account එක විකුණුවේ ප්‍රංශයේ ඉන්න කොල්ලෙක්ට. ප්‍රංශයේ ඉන්න කොල්ලෙක්ට විකුණලා ඊට පස්සේ ඒ කොල්ල ආයෙ මට ඒක දුන්නා. ඊට පස්සේ ආයෙ මම විකුණුනේ ලංකාවේ ඉන්න කොල්ලෙක්ට. ඊට පස්සේ ලංකාවේ ඉන්න කොල්ල තමයි දැන් ඔය තියෙන කෙනා අතට දීලා තියෙන්නේ. ඇත්තටම ඔය වගේ කෙනෙක් අතට account එක යනවා කියලා දන්නවනම් මම්ම හරි බයි කරනවා. නැත්තම් මම නම් ඔය කෙනෙක්ට කවදාවත් ඒක විකුණන්නේ නැහැ. ඇත්තටම මේ account එක තරහ වෙන්න බෑ කවුරුත්. ඒගොල්ලෝ කවුරුත් ඇත්තටම මේ account එක චාටර් කරලා විනාශ කරලාම දැම්මා. ඒක පර්මනන්ට් ගිහලා නම් ඇත්තටම මේක අපරාධ. ඊට කලිනුත් ඔය වගේම තමයි තිබ්බා මමීවා account එක. ඒකත් මම දුන්නා ලංකාවේ කෙනෙක්ට ගෙනල්ලා. ඒ account එකත් පර්මනන්ට් බෑන් කරන්න තිබ්බා. ඒත් කාටද ලොග් වෙන්න දීලා මොකද තරහම සල්ලි සීන් එකක් ගිහින් තරහට බෑන් කරපු සීන් එකක් කරේ මොකක් හරි. දැන් මේක නම් අනිවාර්යයෙන්ම මේක නම් මම හිතන්නේ මේ රෑන්ක් අප් කරන්න දීලා account එක අපරාධය. ඇත්තටම මේ account එක ගැන කිව්වොත් නිවන්දා. account එක ඔයගොල්ලෝ දන්නවා මම කොච්චර පරිස්සම් කරාද. account එක බෑන් දිච්ච දවසේ මම අර එකේට ප්ලේ කරන්න දීලා බෑන් වුණා account එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා හැසිරෙච්ච දී කොහොමද කියලා. මොකද ඇත්තටම අනේ මම අපරාධ account එක ගැන මම ගොඩක් කට්ටිය දදා මැසේජ් දැම්මා. බෑන් ටිචර්ස් කවද්ද 20 වෙනිදාද කොහෙදනේ 20 වෙනිදාද කොහෙද පර්මනන්ට් බෑන්ඩ් ගන්න නැත්තම් හොඳයි. පර්මනන්ට් බෑන්ඩ් ලාකට තමයි කියන්නේ ටෙම්පරරි බෑන්ඩ් යන ඇත්තටම හොඳයි දෙයිනේ. ඒක අන්බෑන්ඩ් වුණොත් දවස් 30න් හරි දවස් 14න් හරි පර්මනන්ට් බෑන්ඩ් නම් ඉතින් එයා මොකක් හරි ඉතින් එයා ගාරින කම්පැනිවලත් යන්නේ නැහැ. කම්පැනි ටිකක් දෙයිද දන්නේ අනේ මන්ද. account එක මොකක් හරි කරගන්න එයාට පුළුවන් නැත්තරම කරගන්න තියෙන එක. මේ අනිත් එක්ක කියන්නේ ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න හරි ඔයගොල්ලෝගේ account හරි දෙන්න එපා කිසිම කෙනෙක්ට. වන්නම් කියන්නේ රෑන්ක් අප් කරන්නයි රීජන් ගහන්නයි කියලා. මොකද දැන් ඔය රීජන් ගහපු account වලින් 50% විතර ඔක්කොම බෑන්ඩ්. තව account එකක් බෑන්ඩ් වෙලා තියෙනවා. මොකද දන්න සීන් එක ලක්ෂ 10ක් 11ක් විතර වටින account එකක් රුපියල් 8,000ක් දුන්නේ නැහැ කියලා පොඩි කොල්ලෙක්ට ඒ කොල්ලා බෑන් කරලා දාලා මේ රුපියල් 8,000ක් දෙන්න තිබිලා account එක අයිතිකාරයෙක් කෙනා. එයාගෙත් වැරද්ද ඉතින්. ඉතින් රුපියල් 8,000කට ඒ වගේ account එකක් බෑන් කරලා දැම්ම කියන්නේ ඇත්තටම ඒක අපරාධය. රුපියල් 8,000ක් දෙන්න තිබ්බා රුට. ඒ චාටර් වල මොකද්ද දන්නේ විදියට මේ ඉතින් ඒ වගේ තව account මාර විදියට බෑන් වෙනවා. මගෙන් කොල්ලෙක් ගත්ත ලක්ෂ 4යි ගානක වටින account එකක්. මට ඒ කොල්ල 1.50ක් දුන්නේ. ඊට පස්සේ ඒ මල්ලි මේ මුහුදු රස්සාව යනවා. අර මාසෙකට විතර යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් account එක බෑන් පර්මනන්ට්. ඊට පස්සේ account එක ප්ලේ කරපු මේ එයා බ්ලොක් කරලා ගිහිල්ලා හොයන්නත් නැහැ. account එකක් බෑන්. මට තව එයා දෙන්න තිබ්බ 3යි 10ක් හරි 60ක් හරි මතක නැහැ. කොහොම හරි මේ මල්ලි මේ මාසෙ මුල වගේ ඒ කොම්බැලන්ස් එක මට ඉවර කරා. මං ඉතින් මටත් එතන ලක්ෂ 3ක් වෙන්න ඇතිලා අත් වෙලා හිටියම ඇත්තටම ඒ වගේ කොල්ලොත් ඉන්නවා. ඒ වගේ කොල්ලොන්න තමයි ඉතින් අර වගේ අර ජරාවල් දාලා ගහන ගෝතේ account නැති කරලා බෑන් කරලා දාලා යන්නේ. ඇත්තටම රෑන්ක් ගහන රීජන් ගහන සීන් එක ඔය රීජන් ඔය උච්චර හොම ප්ලේයර්ස්ලා ගොඩක් දාගෙන account වලින් ගහන සීන් එක නම් මම හිතන්නේ ළඟදී මේ account තව ගොඩක් බෑන්ඩ් වෙයි. මොකද දැන් එක ඩිරෙක්ට් වෙනවා බං ඔය ඩිවයිස් එකේ ලොග් වෙලා හොම වෙද්දි අර මට තව ආරංචි වෙනවා එක් පළක් account මගේම ඇත්ත ලොග් account පළක් පැටි ප්ලේ කරනවලු 5-6 දෙනෙක්. ඒ කියන්නේ ලොග් අවුට් වෙයි ලොග් වෙයි එහෙම ඇත්තක් දන්නේ නැහැ. ඇත්ත වෙන්නේ නැත්තම් ඔහොම ගන්න බෑ. ඒ හින්දා ඔයගොල්ලෝගේ සල්ලි වලින් ඔයගොල්ලෝ කැමැත්තෙන් ගන්න දෙයක් නැති කරගන්න බා. අපි උනත් වාහනයක් ගත්ත ගන්න එක්සැම්පල් එකක් විදිහට වාහනයක් කරගෙන ඒ වාහනේ හැමෝටම පදින්න දීලා වාහනේ විනාශ වෙලා කැඩිලා යනකොට කැමති නෑ නේද? එහෙම කරන්නේ නෑ නේද කවුරුත්?
ඒ නිසා මේකත් දැන් ඔයගොල්ලෝ සල්ලි වලින් ගන්න කැමති දෙයක් නෙවෙයි අනික පොඩි ගානේ මේ account ගන්නෙ. අඩු රුපියල් 10000න් උඩ. රුපියල් 10000 ඉඳන් රුපියල් 15 20 වෙනකන් account කට්ටිය ගන්නවා. ඒ ගන්න account ඉතින් ඔය වගේ rank up කරන්නයි එහෙම region ගන්නයි කියලා account දීලා play කරලා account නැති කරගන්න එපා අපරාධය. මං හිතන්නේ මම මේ බෑන්ඩ් සීන් එක ගැන කියන වීඩියෝ එක 4 වෙනි එක විතර. ඒ කිව්වට කොච්චර තවත් ඉතින් ඒ සීන් එක එහෙමයි වෙන්නේ. ඇත්තටම අපරාධය අනික ඔයගොල්ලෝ කට්ටිය කියන්නේ VIP පැනල් අරගය මේක විකුණන්නේ හොරු. උන්ටදී හොරු තමයි කියන්න තියෙන්නේ. වෙනවා කියන්නේ. මේ ඔය විකුණනේ අනිවාර්යෙන් බෑන්ඩ් වෙනවාමයි කවදා හරි. ඔය ඉස්සර බෑන්ඩ් එන්නේ නැහැ කියන ඒවා පිළක් කට්ටිය දැන් බෑන්ඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා බෑන්ඩ් එනවා. ඒ නිසා මූඩේ වගේ අහුවෙන්න එපා වඩ. රුපියල් ඔය පැනල් විකුණනේ ඉන්නනේ ඔක ලක්ෂ 5ක් දීලා පැනල් එකක් ගත්තත් බෑන්ඩ් එක බෑන්ඩ් එක මොකද ගේම් එකට තර්ඩ් පාර්ටි මොකක් හරි දෙයක් වඩිච්ච ගමන් ෆයිල් එකක් අනිවාර්යෙන් ඩිටෙක්ට් වෙනවා. ඊට පස්සේ කවදා ඩිටෙක්ට් වෙනවා? අනිවාර්යෙන් ලොයිත්. මොකද ගේම් එක හදපුන්ගේ ෆයිල් එකක් නේද වෙන ෆයිල් එකක් ඇතුළේ ඉච්ච ගමන් ඒක අනිවාර්යෙන් මොන් තේරෙනවනේ බෑ. ඩිටෙක්ට් එක අනිවාර්යෙන්. ඊට පස්සේ බෑන් කරනවා. ඊට පස්සේ බෑන් වෙනවා කවදාවත් ගන්න බෑනිත් එක. අර රොස්සා කියලා හොරෙක් ඉන්නවා දැන් මං කියන 10 වෙනි පාර්ටි තුල ඔයගොල්ලන්ට. account unban කරන්න බෑ කාටවත් එහෙම. එහෙම කරන්න විදියක් නැහැ. බෑන් වුණා තමයි. ඔය V-Batch කියන කට්ටියට නම් තමන්ගේ V-Batch account එක මොකක් හරි ප්‍රශ්නයක් එහෙම වුණොත් මොකක් හරි ඉස්සර නම් කතා කරලා කරගන්න පුළුවන්. දැන් නම් දන්නේ නැහැ මම මේ වෙන කොහොමද කියලා. ඒ නිසා මම නම් කියන්නේ region ගහන සීන් එක කාටවත් account දෙන්න එපා. පරිස්සම් කරගන්න තමයි. ඉස්සර අපි region ගහන කාලේ ඔහොම සීන් එකක් තිබ්බේ නැහැ. කියන්නේ සල්ලි වලට point එකකට එහෙම සීන් එකක් තිබ්බේ නැහැ. එහෙම කරක් කවන්නේ නැහැ. ඒක හරි විදිහට කරනවා නම් අන්තිමට සල්ලිත් අරගෙන account එකක් බෑන් කරලා ඇරලා ගියා වගේ තමයි උට කොඩික් කරලා. ඉතින් එහෙම ඇත්තටම අපි රෑන් ගහන කාලේ අපේ දැන් යාළුවෝ ළඟම යාළුවෝ ගිල්ඩ් එකේ මේ දෙතුන් දෙනෙක් ඉන්නවා. එහෙම කට්ටියට නිදාගද්දි ප්ලේ කරන්න දෙනවා. එහෙම කරේ. මේක දැන් නිකන් අනේ මන්ද යට වචන තියනවා කියන වචන කියන්න බෑ. හරිනේ. ඒ නිසා මේ ගේම් එක මන්න ගැන චාර්ටර් කරන්න බෑ. මම දැක්කා ඊයේත් ඔය තාම ගේම් එකේ ඒ කියන්නේ මාර්ජරේ කොල්ලෝ ලයිව් දානවා. කොල්ලෝ කෙල්ලෝ ලයිව් ස්ට්‍රීම් කරනවා TikTok එකේ මාරු බා. ඒ අතරේ අර වගේ ගෝතියෝ ටිකකුත් ඉන්නවා. ඒ ගේම් විදිහට ගහන්න නැති ඔය ජරාවල් දාලා ගහන ගෝතියෝ ටිකකුත් ඉන්නවා. කෙලිම කිව්වොත්. ඒ නිසා ඇත්තටම මන්නම් ආසයි ලයිව් දාලා බලන්න ලස්සන ප්ලේ කරනවා කොල්ලෝ එහෙම. ඒ වගේ ප්ලේ කරනවා මාරු V-Batch චලන් තියනවලුත් කොල්ලෝ කෙල්ලෝ. එහෙම කරන්න පුළුවන් ගේම් එක චාර්ටර් ගන්න එපා. අපි දැන් අවුරුදු 9ක් විතර ගේම් එකේ ඉන්නවා. දැන් අවුරුදු 3ක විතර ඉඳන් ඔය වගේ චාර්ටර් වැඩමයි එන්නේ. දන්න විදියට. ආයි කියන ඕගොල්ලන්ගේ account දෙන්න එපා මොකෙට්ට ප්ලේ කරන්න region ගන්න අර ගේම් එක යාළුවෝ. එහෙම දෙන්න එපා. තමන්ගෙන එකම ළඟම යාළුවෙක්ට ප්ලේ කරන්න දෙනවා නම් දීපන්. ඒත් ෂුවර් නෑ මොකක් හරි දාලා ගහුවොත්. මොකද ඒ තරම් මෝඩේ ඉන්නේ. අනික අලුතෙන් ගේම් එක ගන්න ගත්ත කට්ටිය මම හිතන්නේ මේ විස්තර දන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් ෂෙයා කරන්න යාළුවෝ අතරේ මේ විස්තරේ. ඉතින් අනිත් එක ආයෙත් කියන්න account හොරු ඉන්නවා මාර විදියට. account හොරුත් ඉන්න දවසකට වුණ මැසේජ් දෙනවා අනිවාර්යෙන්ම. account unban scene එකයි account හොරු scene එක ගැන කියලා අනිවාර්යෙන්ම දවසකට මැසේජ් 30කට වඩා එනවා තමයි. ඉතින් account එක හොරගම් කරගන්න තමන් මෝඩය වගේ කාඩයි ලොගින් දෙන්න ඕනේ. නිකන් හොරගම් කරන්න බෑ. නැත්නම් කවුරු හරි හොරෙක්ගෙන් ගන්න ඕනේ අඩුවට කුණු කොල්ලට. එහෙම ගන්න ගියාමත් හොරගම් කරනවා හොර වැඩක් එනවා. ඒ නිසා account ගන්න පුළුවන් account එක ගන්න පුළුවන් මගේ store එකෙන් නම්බර් 077 150 33 ඒ වැඩක් කරගන්න පුළුවන්. account unban කරන්න නම් කාඩක් බැරිද අර හොරුන්ට අහු වෙන්න එපා. ඔස්සා කියන හොරාට එහෙම අයම දක්වන්න ඕගොල්ලෝ සල්ලි දීලා ගන්න එක කාඩ් වල ලොගින් දෙන්න එපා. region ගන්නයි play කරන්න නම් මනම් කියලා account එක පරිස්සම් කරගන්න. මම මේක දැම්මෙත් ගොඩක්ම අර මගේ account එකක් බෑන්ඩ් ඉච්ච එකයි අනික ගොඩක් ලොකු account බෑන්ඩ් වුණා. අපරාධේ ලස්සන account සුපිරි account බෑන්ඩ් වෙලා තියෙනවා. එහෙනම් boys පුළුවන් හැමෝටම මේ වීඩියෝ ෂෙයා කරන්න. ස්පෙෂල් අලුතින් ගේම් ගන්න ගත්ත මල්ලිලා ඉංග්‍රීසියට ෂෙයා කරන්න. ඒගොල්ලෝ මං හිතන්නේ මේ විස්තර විතර දන්නේ නැහැ. සමහරවිට ඔය හැක් එකක් දැම්ම කියලා බෑන්ඩ් වෙනවා කියලා සමහර වෙලක් කටි දන්නේ නැතුව ඇති. ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙමු. හැබැයි මේ වගේ වීඩියෝ එකක් නම් ආයෙ හම්බෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. මේක මොකක් හරි වෙනසක්. එහෙනම් අපි කියන boys bye bye.